සුද්දිට දෙන thank you එක අපිට දෙන්නේ නෑ පුතා. මං කව ශ්‍රී ලංකා කියලා. සිරි ලංකා. අප්පට සිරියලාද තියෙන්නේ. ඔලිව් ගහක්. It's hello Sri Lanka. Hello Sri Lanka. මන් දන්නවා අපේ හැම යාළුවෙක්ට වඩා මම ලස්සනයි කියලා. Spicy meat. Yeah, boy. Guys, මේක බලන්න මාරුව. ඒක අන්න පොඩි එකක් කරන්න වැඩි bro. Very nice. අපි මේ කොණ්ඩේ කපපු මේ සවුද් එකේ ඉන්නේ bro. අපි කොණ්ඩේ කපුවේ මෙන්න මෙතන මේ කිපැක්ස් එක කියලා තියෙන්නේ. ඔය ඇතුලේ තමයි මේ සැලූන් එක තියෙන්නේ. ආන්න පොඩි එකක් එන. බලගින්න වගේ දෙයක්. ෂේ, මග්ගා මේ අනේ පොයින්ට්ස් ටික. Yep. Yeah. Yeah. Nice. That's really nice. What's your name? Oliver. Oliver. All right, cool. So you're learning how to play? Oh, all right. That's nice. Cool. I'll post it on my YouTube channel, all right? Okay, you can have a look if you want to remember. It's Hello Sri Lanka. What? Hello Sri Lanka. Bro, කැත කැප් එක ගලලා ලස්සන පෙන්නන්න මං ලෝකෙට. පව් බ්‍රෝ අර කොල්ලට මේ මොනාරි දෙමුනේ. මග කාසි නෑ මම හිතන්නේ ඩොලර් 20ක් තියෙනවා මාරු කරලා 10ක් දුන්නා නම් හරි. wait a minute. සල්ලි මීටි ගණන්. දැන් කොහමද ලස්සන? ගයිස් ඔන්න දුන්නා මේ මං එතෙන්ට යද්දි කොල්ල නෑ අතරනේ හිටියේ. පොර නෑ මේ ගිහිල්ලා අම්මා ඉන්න එහා පැත්තේ බලයින මං ඊට පස්සේ ගිහිල්ලා දුන්නා අයව ඉස්කෝලේටද කියලා. නැත්තම් පොකට් මනිද කියලා ඕ කියලා කිව්වා මේ ඩොලර් 10ක් දුන්නා. මං ගාව තියෙන ඉතුරු 10 ඉන්න පුතා පෙන්නන්න ඩොලර් 10ක් ඔයාලට. කොහමද සල්ලි මීටි ගණන් අරගෙන ඒ වටින් පිටින් සල්ලි නෑ මචං. මෙතන ආස්කින් ඉතින් පුල්ලි කොළ වලින් සෙල්ලම් නෑනේ වැඩ කලින් මචං මල්ලි ඉඳගනින් ජෙමා කුටම කඩින් පැටියෝ කොහොමද ගයිස් මරු වැඩක් පෙන්නන්න මේ ඕස්ට්‍රේලියාවේ මම පළවෙනි වතාවටද මේක දැක්කේ මේවා වෙරළු පුතා වෙරළු නෙමෙයි බලන්න මේ මොනවද කියලා මොනවද මේ පුතා මේ තමයි පුතා ඔලිව් ගහක් කොහොමද මේකනේ තදනේ මම අද බයිබ්‍රෝ මේක මෙහෙම දැක්කේ තනිකර වෙරළු සීන් එක තියෙන්නේ වෙරළු ගෙඩිය වගේ මේ මුළු ගහ පිරෙන්නම තියෙනවා මේක දාලා ඒවා අට්ටනේ මම මේ ගෙදර මොන්සේකින් හෙව්වා මේ මම හෙව්වා ඕනින්ද කියලා මම හිතුවේ ගෙදර තියෙනවා කියලා නෑ මේකෙන් කඩා ගන්න කියලා මම දන්නේ ඉතින් මේක කඩලා නේ මොනවද හදන්නේ කියලා මේක පට්ටනේ බ්‍රෝ ඒවා බල්බ් දාලා වගේ very nice අප්පා කෑවෙන් කැල්ලා තිත්තයි ඔම්මා පට්ට තිත්තයි බ්‍රෝ ඉතින් හෙලෝ සෞදරවරුනි අද කියන්නේ මම මේ ඕස්ට්‍රේලියාවේ ජීවිතේ ගත කරද්දී වෙච්ච අමුතුම සිද්ධි ඔයාලගේ ජීවිතවලට අනිවාර්යෙන් දෙයක් ගන්න පුළුවන් වෙයි හරිද? අමු කතා කියනවා නම් අන්න එහෙම තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි Hello Sri Lanka YouTube magazine එක අපිව subscribe කරලා නැත්නම් Facebook එකේ follow කරලා නැත්නම් පොඩ්ඩක් ඉන්න හරිම කැතයි. කරලා නැත්නම් අනිවාර්යෙන් අපිව follow කරගෙන subscribe කරගෙන යන්න. ඉතින් එනම් පුතා ජය වේවා cheers ගත්ත පුතා මේ coffee එකක් හරිද? දැන් මම මේක අද ගන්න ගියා bro. දැන් එතන හිටියේ දැන් අපේ ආසන්නම රටක කොල්ලෙක් හරිද මේ අපේ පාට මෙහෙම කොල්ලෙක් හිටියේ පොර කලින් දවසේ මගේ රට කොහෙද කියලා මං කිව්වම මේ පොර වෙන භාෂාවකින් කතා කරේ පොර හිතුවේ පොරගේ රටේ කියලා ඊට පස්සේ මං කිව්වා මේ මට තේරෙන්නේ නැහැ ඊට පස්සේ මං එහෙම රට කොහෙද කියලා මං කිව්වා ශ්‍රී ලංකා කියලා ශ්‍රී ලංකා කියද්දි මටත් ලාවට හිනා ගියා මේ අප්පට සිරියලාද තියෙන්නේ ශ්‍රී ලංකා කියලා මිනිහගේ මන් දන්නේ නැහැ නිකන් ඉන්දියටද මොකටද කියලා ශ්‍රී ලංකා කියන්නේ නැහැ ඊට පස්සේ මේ අද ගියාමත් පොර ඇහුවා මේ මොකද කරන්නේ මං මෙහෙම කිව්වා මේ ඌබ කරන්න යන්නේ කියලා ඉතින් මං කොෆි එකක් ගත්තා හරිද මට කලින් මේ සුද්ධිය දෙන්නේ කොෆි එකක් ඕඩර් කරලා තිබ්බා අයිස් කොෆි එකක් මේක මේ රස්න එකක්නේ අයිස් කොෆි එකක් ඕඩර් කරලා තිබ්බා පොර සුද්ධිට මෙහෙම අයිස් කොෆි එක දීලා බ්‍රෝ thank you කිව්වා තුන් සැරයක් විතර thank you so much
ඒ කියන්නේ මේ අනේ මන් දන්නේ මොකද්ද කියලා සුද්ධි කිව්වේ නෑ පොඩි කෙල්ලෙක්. සුද්ධි කිව්වේ නෑ thank you කියලා. මේ අරුව කිව්වා තුන් සැරයක්. ඊළඟ කොෆි එක මේක හරියද මේක එන්න තිබ්බේ. පොර ඊට පස්සේ බ්‍රෝ මේ කොෆි එක මට දීලා එක සැරයක්වත් thank you කිව්වේ නෑනේ. දැන් පොර මට මේක හදලා ඉතින් මෙහෙම කරපු හින්දා ඒ සර්විස් එක වෙනුවෙන් මම පොරට thank you කියලා මේක ගත්තට පොර මට thank you කිව්වේ නෑ. අර සුද්ධි ඉස්සරහා සුද්ධි thank you කිව්වේ නැතත් ඌ කිව්වා තුන් සැරයක් thank you කියලා. ඔන්න ඕක තමයි පුතා තත්ත්වය හරිද? මේ ඒ කියන්නේ මේ වගේ රටකට ඇවිල්ලා හිටියත් ඒ තැන්වලදී උන්ගේ ඒ දේවල් එළියට එනවා බ්‍රෝ. දැන් මම කිසිම ලොකු කම්පෙන් නැතුව නෝමල් කස්ටමර් කෙනෙක් විදියට මෙහෙමයි ඉතින් එහෙම හිටියේ. හැබැයි අර සුද්ධිට දුන්න thank you එක මිනිහා මට දුන්නේ නැහැ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ පුතා. එක සීන් එකක් දාලා හදාගත්තේ කොෆි කවුලක් නෑ. ඔන්න ඔය වගේ ඩයල් ඉන්නවා ඉතින්. ඔය වගේ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ළඟකදී මේ රටට ආපු කොල්ලොන්ගෙන් කෙල්ලොන්ගෙන් ගොඩක් වෙලාවට මට ඒක අනිවාර්යෙන් දැල්ලා තියෙනවා. හරි ලයින් නිකන් අරකයි මේකයි. හැබැයි ඒගොල්ලොම අවුරුදු 2 3ක් 4ක් මේකේ ඉඳලා මේකේ ලයින් එක දැනගත්තට පස්සේ මේකේ මොකද්ද වෙන්නේ කියලා ඒක අර හිතට ඇඟට දැනුණාට පස්සේ ඒගොල්ලෝ මේ ලයින් එකට හැදෙනවා හොඳ විදියට. ඉතින් ඔහොම තමයි තත්ත්වේ. ඔන්න ඕක තමයි මට කියන්න ඕනේ. සුද්ධිට දුන්න thank you එක අපිට දෙන්නේ නෑ පුතා. යාළුවනේ. මන් දන්නවා අපේ හැම යාළුවෙක්ට වඩා මම ලස්සනයි කියලා ලස්සනයි නේ ප්ලීස් ලස්සනයි කියන්න හරිද? කොහොමද යා සීන් එකේ ඉන්නේ ෂෝටි නිකන් අම්බෝ. එහෙනම් ජයව පුතා ලස්සනයි නේ? ලස්සන ළමයෝ අපෝ ඇහෙද්දිත් එපා වෙනවා. එහෙනම් ලස්සනයි නේ ලස්සනයි කියන්නේ. ලක්ෂණ ගම්මානි පින්බර රන්මැණිකේ බාලේ හිත බැඳ මා කිරේ මතකේ ඇත මගේ